යන් අපි යන්. ආපු එකට ගඟට වඩන්න නැතුව බේරුණා ඇති බා. ඔහොම කෙලින්ම ගන්න කපන්න එපා. හරි හරි ගන්න. අඩු වන්නේ CCTV එක. අඩු වැටි බං. ඔන්න අද තියෙන්නේ සුපිරිම ස්පීඩ් චැලෙන්ජ් එකක්. Wow. දොන්පසාර මැප් එකේ ඉඳලා ගිලිමනුක් වලට විනාඩි 10න් යනවා. What? මචං ඔය කට්ටිය ඇතුළටම දාගන්න දොරගාව ඉන්න දෙන්න එපා කාටවත්. කොතන හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් මම වීඩියෝ එක නවත්තනවා එතනින්. මොකද කියන්නේ චැලෙන්ජ් එක බාර ගන්නවද? Aha. CCTV එකත් ගියා පොඩ්ඩක් ඉක්මන් කරන්නකෝ. තව විනාඩියයි තියෙන්නේ. හරි එහෙනම් යාළුවනේ හරියටම 2:45 පාර අපි මෙතනින් අදිනවා. Let's go. බලන්නකෝ CCTV එක දාපු විදිය. විනාඩියයි තප්පර ගානක් ගියා බස් හෝල්ටෙන් එළියට එන්න. තව විනාඩි 8ක් වගේ තියෙන්නේ. කොච්චර අමාරු වුණත් එක මැප් එකකට විනාඩි 2යි ගන්න පුළුවන්. මේ මැප් එක නම් එච්චර අවුලක් නැහැ. මේක පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඊළඟ එක බලන්නකෝ තියෙන වංගු ටික. අද තමයි බස් එකේ උඩරිම වේගය පරීක්ෂා කරන්නේ. හරි යාළුවනේ මේ මැප් එක මෙතනින් ඉවරයි. හරි යාළුවනේ ඔන්න මං කියපු පට්ට වංගු ටිකක් තියෙන පාරට ආවා. පරිස්සමෙන්ම යන්න ඕනි පාරක් මේක. වාහනයක් ඕල්ටේක් කරන්න හරි අමාරුයි. තනීරමයි තියෙන්නේ දිගටම. ඔයාලට දොන්පසාර වල ඉඳන් ගිලිමනුක් වලට යන්න විනාඩි කීයක් ගියාද කියලා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. බලන්නකෝ ඉතින් මේ පාරේ වාහනයක් ඉස්සර කරගන්න ඉඩ තියනවද කියලා. මේ පාරේ ස්පීඩ් ලිමිට් එක 70 වුණාට 40ටවත් යන්න බැරි තැන් තියෙනවා. කලබල වෙලාවට ගොඩක් ඉවසීමෙන් යන්න ඕනි පාරක් මේක. කොහොමද මේ වංගුව? ඉඩාපු වෙලාවෙ ඉස්සර කරගන්න ඕනි. නැත්තම් විනාඩි 10ම යනවා මේ පාරට. ඔඩේ තව විනාඩි 7යි තප්පර 30යි තියෙන්නේ. දැන් නම් පා ගන්න වෙනවා මචං සැරටම. කෝ මචං CCTV එක? අඩෝ CCTV එක පාගලා සැරපෑගිල්ල. අපිට මේ හරියදී CCTV එකක් හම්බෙනවා හැමදාම. ඒ CCTV එක පාගනවා පෑගිල්ලක් ආයි නෑ. මේ මැප් එක පුරුදු වෙන්න දෙපාරක් තුන් පාරක් ගියා. ඒ හැම පාරෙම CCTV එක හම්බුණා. අර යන්නේ බඩු. ඔන්න ඕක ඉස්තර කරගන්න තමයි පට්ට ගේමක් දෙන්න ඕනි. ඕක පාගනවා මචං. බලන්නකෝ. ඒ අර යන දිහා අනිත් පැත්තෙන් දැම්මේ CCTV එක. අඩෝ අන්න CCTV එක. අඩෝ වැටි බං. CCTV එක දාපු ඉඳ මාත් දැම්ම හරකා වගේ. දැන් ඉතින් යමන් කොහා පවුරු බස් එකට. බැරි වේද මෙතන අයිනින් දාගන්න. මල්ලි පොඩ්ඩක් ඔය පැත්ත බලනවාද? කන්නාඩිය වදීත් දන්නේ නැහැ. හරියට මචං ගන්න. ලොරි ඉස්සරහට ආව නම් යන්න වෙන්නේ නැහැ විනාඩි 20කටවත්. හරි. අද නම් චැලෙන්ජ් එක සුවර් නෑ මචං. උඩරිම try එකක් දීලා බලමු. විනාඩි 5න් මැප් 3ක් යන්න ඕනි. යන් අපි යන්. ආපු එකට ගඟට වඩන්න නැතුව බේරුණා ඇති බා. CCTV එක තමයි දවසේ වීරයා. ඒ පාර මෙතන මොකක් වෙලාද? අයියෝ එපා වෙනවනේ ඉතින්. ලොරි දෙක හැප්පිලා. මල්ලි බලන් ওই පැත්තේ ඉඳ දීද කියලා දාගන්න. ඔහොම ගන්නකො ඉස්සරහට. කෙලින්ම අර පැත්තට අල්ලලා ගන්න. හරි ගන්න. ඔහොම කෙලින්ම ගන්න කපන්න එපා. වෙලාව කීයද? හරි. ඔහොම කෙලින්ම ගන්න කපන්න එපා. දෙවැනි මැප් එකේ භාගයක්වත් ඇවිල්ලා නැහැ. විනාඩි 10න් විනාඩි 5ක්ම ඉවරයි. දැන් ඉතින් සම්පූර්ණ මැප් දෙකකුයි මේ මැප් එකේ භාගයකුයි තියෙනවා විනාඩි 5ට යන්න. ඔයාලා කියන්නේ යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? ඔය පිටිපස්සේ දොරේ ඉන්න කට්ටිය උට නගින්න. ඊළඟ මැප් එක තමයි මචං මේකේ තියෙන වාහන වැඩිම මැප් එක.
දාන්න එපා වංගුවේ දාන්න එපා. හරි යාළුවනේ මේ මැප් එක මෙතනින් ඉවර වෙනවා. දැන් තමයි අමාරුම පාර තියෙන්නේ. මේක තමයි වාහනේ වැඩිම පාර. ඒ වුණත් විනාඩි දෙකකින් යන්න ඕනි. මේ පැත්තෙන් දාමු නේද? මචං ඔය පැත්තෙන් පොඩ්ඩක් අත දාහන්. CTB දෙකක් යනවා. City. Mana tuh? Amat aduh. Nulem berne honde. Tahu dingge wadina macang. අන්තිමට ගිය පරිස්සමෙන් යන්න ඕනි. තව විනාඩි 4යි තියෙන්නේ. බලන්න මචං ඉස්සරහින් වාහනයක් යනවාද කියලා. දාන්න. ඕ බස් එක යනවා බස් එක. නගුලක් කරනවාද බං? යන්නෙත් නෑ මගුල අප්පා පායි. මචං උඹ උට්ටන ගාන දැන් නම් මටවත් ෂුවර් නෑ යන විදිය. හරි මට උඩු. මෙතෙන්ට එන්න විනාඩි 7යි තප්පර 46ක් ගියා. ටිකක් බයක් වගේ දැනෙන්නේ නැද්ද බං? මිනිස්සු අවුලක් නැහැනේ හොඳින් ඉන්නවනේ. තව විනාඩි 2යි තියෙන්නේ මචං. හරි යාළුවනේ මෙතනින් මේ මැප් එක ඉවරයි. ඔන්න යාළුවනේ අවසාන මැප් එක විනාඩියයි තප්පර ගානයි තියෙන්නේ තව. උඩරිම try එකක් දෙනවා ඉතින් මේක යන්න. විනාඩිය 8යි තප්පර 53යි. තව විනාඩියක් වගේ තියෙන්නේ. තව විනාඩියකුත් නැහැ වගේ දැන්. හරියටම තප්පර 50ක් වගේ තියෙන්නේ තව. ගේමක් ගහ ගන්න පුළුවන් වෙයිද? ඔයාලට මේ මැප් එක යන්න කොච්චර වෙලාවක් යනවද? ගිහිල්ලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න කොච්චර වෙලාවකින්ද ගියේ කියලා. අවසාන තප්පර කීපේ යන්නේ දැන් නම්. දැන් නම් ස්ටෑන්ඩ් එක ගාවටම වගේ ඇවිත් තියෙන්නේ අපි.
කකුලක් කරනවාද බං කොහේ යනවද උන්? මේ වීඩියෝ එක තියෙනවා විනාඩි 11ක්. පළවෙනි විනාඩිය ගත්තා මං අර ඉස්සරහා දාපු මේ වීඩියෝ කැලේ ටිකට. හරියටම විනාඩි 10න් අපි මෙතෙන්ට ආවා. මේ වගේ අපිට තව චැලෙන්ජ් එකක් දෙන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කොයි මැප් එකද ඊළඟට යන්න ඕනේ කියලා. එහෙනම් යාළුවනේ අපි යනවා. බුදු සරණයි හැමෝටම. Game over.